ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ ආපදා තත්ත්වයත් එක්ක පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසන්න රජය විසින් අලුත්ම චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේ චක්‍රලේඛය සඳහන් කරලා තියෙනවා ඒ ආපදාවට අදාළව කොපමණ වන්දි මුදලක් සහනයක් විදියට ඔයාලට ලබා ගන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ එක අවසානය වෙනකම්ම බලන්න. ඔයාලට කොච්චර වන්දියක් ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. පළවෙනි එක තමයි ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසිදු කර සුරක්ෂිතව පදිංචි වීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. රුපියල් 25000ක දීමනාවක් තමයි දෙන්නේ. දෙවැනි එක තමයි ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. රුපියල් 50000ක් ලබා ගන්න පුළුවන්. ඊළඟට නායයාම් හෝ ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානි වීම හේතුවෙන් ජීවනෝපාය කටයුතු වල අඛණ්ඩව නිරත විය නොහැකි පවුල් වෙත මාස 3ක කාලයක් එනම් 2025 දෙසැම්බර් 2026 ජනවාරි සහ 2026 පෙබරවාරි මාස සඳහා ගෙවනු ලබන මාසික දීමනාව. මේකෙදි පවුලේ සමාජිකයන් ගණන දෙන්නෙක් හෝ ඊට වඩා අඩුයි නම් 25000ක දීමනාවක් තමයි ලබා ගන්න පුළුවන් මාසිකව. ඊට පස්සේ සමාජිකයන් ගණන දෙකට වැඩි පවුල් සඳහා රුපියල් 50000ක දීමනාවක් මාසිකව ලබා ගන්න පුළුවන් මේ මාස 3 යනකම්. හතරවෙනි එක තමයි නායයාම් සහ ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක తాවකාලිකව පදිංචි වීමට ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව. උපරිමයේ මාස 6ක් දක්වා 25000 බැගින් ලබා ගන්න පුළුවන්. පස්වෙනි එක තමයි ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය, බඩ ඉරිඟු සහ ශේෂ්ත්‍ර භෝග වගාබිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. මේක හෙක්ටයාරයකට රුපියල් 1,50,000ක් වන පරිදි තමයි ගෙවන්නේ. ඊළඟ එක තමයි ආපදාවෙන් බලපෑමට ලක් වූ එළවලු වගාබිම්වල වගා හානිය හෝ නැවත වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක් වෙන විදියට තමයි මේක ගෙවීම් කරන්නේ. ඊළඟ එක තමයි ආපදාවෙන් බලපෑමට ලක් වූ සත්ත්ව පාලන ගොවිපළවල් සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. මේකෙදි එක් ගොවිපළ හිමියෙකුට ලක්ෂ 2ක් තමයි ලැබෙන්නේ. මේකෙදි වැදගත්ම දේ තමයි ලියාපදිංචි ගොවිපළ හිමියන්ට විතරයි මේ ලක්ෂ 2 ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි ආපදාවෙන් බලපෑමට ලක්ව ඇන හිට ඇති තනි සුළු හා කුඩා ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. ඒකකයකට ලක්ෂ 2ක් තමයි ලැබෙන්නේ. නවවෙනි එක තමයි ආපදාවෙන් හානි වූ දීවර බෝට්ටු සඳහා හානි පූරණය කිරීම. දීවර බෝට්ටුවක් සඳහා උපරිමයේ ලක්ෂ 4ක් දක්වා හානි පූරණය කරන්නේ. ඊළඟට ආපදා බලපෑමට ලක් වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනාව. එක් පාසල් දරුවෙක්ට රුපියල් 15000ක් බැගින්. ඊළඟ එක තමයි ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානි පූර්ණය. ඒකකයට උපරිම ලක්ෂ 50ක් දක්වා හානි පූරණය. හානි තක්සේරුව අනුව තමයි උපරිමය තීරණය වන්නේ. ඊළඟ එක තමයි ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව. නිවාස ඒකකයකට රුපියල් ලක්ෂ 50ක් දක්වා ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ආපදා බලපෑම හේතුවෙන් පදිංචි වී සිටි නිවස පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති විට නව නිවසක් ඉදිකිරීම සඳහා රජයේ ඉඩමක් ලබා දිය නොහැකි අවස්ථාවකදී සුදුසු ඉඩමක් මිලදී ගැනීමට ගෙවනු ලබන දීමනාව. එක් නිවාස ඒකකයට උපරිම රුපියල් ලක්ෂ 50ක් දක්වා. ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව. උපරිමයේ ලක්ෂ 25ක් දක්වා හානි තක්සේරුව අනුව ලබා ගන්න පුළුවන්.
අවසාන එක තමයි ආපදා බලපෑම හේතුවෙන් සිදු වූ ජීවිත හානියකදී මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා වෙත හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී අදාළ පුද්ගලයා වෙත ගෙවනු ලබන දීමනාව. එක් පුද්ගලයෙක් වෙත රුපියල් ලක්ෂ 10ක මුදලක් තමයි මේ සහනය ලැබෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, channel එක subscribe කරන්න.